සුබ දවසක් හැමෝටම. අද මම කතා කරන්නේ කැක්ටස් පවුලේ තවත් විශේෂිතම ජීනස් එකක් ගැන. මේක ප්‍රේලියා කියන ජීනස් එක. ප්‍රේලියා ගත්තහම විශේෂ ගණනාවක් තියෙනවා. හැබැයි මේ හැම විශේෂයකටම තියෙනවා පොදු කාරණයක්. ඒක තමයි මෙන්න මේ මලේ පැහැය හැම ප්‍රේලියා වර්ගයකම තියෙන කහ පැහැයක්. ඒ වගේම මේ ගහට සාපේක්ෂව විශාල මලක් තමයි මෙයාලගේ පිපෙන්නේ. තවත් කාරණයක් තමයි සාමාන්‍යයෙන් ගහක මලක් පිපිලා තමයි කරලක් හෝ බීජයක් එහෙම නැත්නම් ඵලයක් හට ගැනීම සිද්ධ වෙන්නේ. හැබැයි මෙන්න මේ ප්‍රේලියා කියන ජීනස් එක මෙන්න මේ කාරණය යම්කිසි අපගමනයක් පෙන්නනවා. මේකට සිංහල වචනයක් නම් මට හොයාගන්න බැරි වුණා. මේකට කියන්නේ ක්ලේස්ටෝගැමි කියලා. ඉතින් මෙන්න මේකේ තේරුම තමයි මලක් හැදෙන්නේ නැතුව එහෙම නැත්නම් මලක් පිපෙන්නේ හෝ නැතුව බීජ එහෙම නැත්නම් කරලක් හට ගැනීම කියන කාරණය. ඉතින් මේක ප්‍රේලියා වලට විශේෂිතම දෙයක්. ඒ වගේම මේ ප්‍රේලියා වල ගොඩක් දුරට මලක් දකින්නවා කියන එක ටිකක් දුලබ දෙයක්. ඇත්තටම වෙන්නේ බීජ හට ගැනීමමයි සිද්ධ වෙන්නේ. මල් හට ගැනීම සුවිශේෂී තත්ත්ව හෝ එයාගේ තියෙන හිතකර තත්ත්ව අනුව තමයි සිද්ධ වෙන්නේ ගොඩක් දුරට. ඉතින් මෙතන මේ මං ගාව තියෙනවා ප්‍රේලියා ලාරේ කියන ප්‍රභේදය. ටිකක් ලංකාවේ නම් ගොඩ දෙනෙක් ගාව මේක නැතුව ඇති. මේක සාමාන්‍යයෙන් ටිකක් අනිත් ප්‍රභේද වලට වඩා විශාල ප්‍රභේදයක්. ඊට පස්සේ මෙතන තවත් මගේ මල් පිපෙන්න ආසන්නයේ තියෙනවා ප්‍රේලියා පෙඩියස්කා කියන ප්‍රභේදය. ඉතින් මේකත් බොහොම පුංචි ප්‍රභේදයක්. මේ ඔයාලට පේනවා ඇති මගේ ඇඟිල්ලත් එක්ක සයිස් එක. ඉතින් මේ හැම ප්‍රේලියා වර්ගයකම මල කහ පාටයි. ඒ වගේම ගහට වඩා විශාල මලක් හැදෙන්නේ. මල් පිපීම නැතත් බීජ එහෙම නැත්නම් කරල් හට ගැනීම මෙයාලගේ සිද්ධ වෙනවා. මේ වයින් අලුත් පරම්පරාවක් පහසුවෙන් හදා ගන්නත් පුළුවන්. තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමුවෙමු. මෙතෙක් වෙලා රැඳී සිටියාට ස්තුතියි. සුබ දවසක්.